සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලව මගේ අලුත් බ්ලොග් එකකට ගොඩක් කාලෙකින් තමයි ආයි බ්ලොග් එකක් කරන්නේ. ඔන්න ඉතින් අද මමයි මගේ පවුලේ අයයි යන්න හදන්නේ ඩවුන් සවුත් පැත්තට. අපි යමු අපි කොහෙටද යන්නේ කියලා. ඉස්සල්ලා ඉතින් මේ නැගිටලා දෙම්ම කාර් එකට තෙල් ගහගත්තා. තෙල් ගහගෙන ඉතින් අපි යන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් අපි යමු ළමයි. ඉතින් අපි යන්නේ අපි ගාල්ල පැත්තට යන්නේ. ඇත්තරම මේ අපේ අම්මට එකපාරට ගාල්ල යන්න ඕනේ කියලා හිතිලා තල්ප යන්න ඕනේ කියලා කිව්වා. ඉතින් අපි උදේ පාන්දරම හදිස්සියේ සනික කොටස් නැගිට්ටා බඩු ටික ලෑස්ති කරගත්තා. මේ තල්පේ බීච් එකට යන ගමන. ඉතින් උදේ 5ට විතර නෑ 5:00 විතර තමයි ගෙදරින් පිටත් වුණේ. අපි හයිවේ එකේ තමයි යන්නේ. ඊළඟ ඉතින් අපි බීච් එකට යනවා. පොඩ්ඩක් අවට වටපිටවත් බලාගෙන යමු. දැන් අපි පින්නරුවෙන් එළියට දාලා අපි පොඩ්ඩක් ආවා. මොකද ගමන් මහන්සියක් තියෙන නිසා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ඒ අතරතුරදී අපේ තාත්තා ගියා පොඩි සුසු පාරක් දාන්න. ඉතින් එතකම මම පොඩ්ඩක් එළියට බෑලා හිටියා. මොකද එක දිගටම හයිවේ එකේ ඩ්‍රයිව් කරගෙන ආපු නිසා මේ කකුල් දෙක රිදෙනවා. හරි බස් එකට 1000යි කාර් එකට 500යි නෑ 400යි. ඔන්න ඕක තමයි උතන පාකින් වල ගාන. ඉතින් ඔන්න අපි ආව තල්පේ බීච් එකට. ඇත්තට මේක මෙතන හරි ලස්සන තැනක්. මම ෆස්ට් ටයිම් ආවේ. මේ අපේ අංකල් කෙනෙක් මාළු අල්ලනවා. පව් මාළුන්ට ඉන්න දෙන්නේ නැහැ උදේ පාන්දර. මොනවද මේ කරන්නේ? හලෝ බයි හලෝ මාළුන්ට කතා කරනවද උදේ පාන්දර? එනිවේ බලන්න බීච් එක අපි මෙතනට එනකොට උදේ 8ට විතර ඇති. අපි තමයි මුලින්ම මෙතනට ආවේ. ඉතින් උදේම ආවම කවුරුත් නැති හින්දා ලස්සනට බීච් එක හොඳට මට වීඩියෝ කරගන්න පුළුවන් වුණා. හරි. අයිනේ දෙන්නෙක් ඉන්නවා. මේ ඉන්න මගේ නංගි. බීච් එක අයිනේ කපල් එකක්. මම හිතන්නේ එහා පැත්තේ මොකක් හරි රිසෝට් එකක් තියෙනවා. එතනින් ආපු දෙන්නෙක් තමයි ඈතින්. මේ ඉන්නේ මගේ පවුල කට්ටිය. අපි එහෙනම් ඉතින් අපි බීච් එකේ මොනවද කරේ කියන එක ඔයගොල්ලෝ මෙතන ඉඳන් එහෙනම් එන්ජොයි කරන්න. බීච් එකේ ලස්සන පාට මාළු ඉන්නවා. ලස්සන පාට මාළු හිටියා. මේක අවුරුදු 35කට කලින් මැරිච්ච කොරල් පරයක් කියලා තමයි එතන හිටපු අංකල් කිව්වේ. ඉතින් ඒක හින්දා සාමාන්‍යයෙන් කොරල් වල ලස්සන මාළු ඉන්නවනේ. ඒ වගේ මාළු ඉතින් මෙතනක් ඉන්නවා. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න. මේ සතා මොකෙද්ද?
මම නම් දන්නේ නැහැ. හැබැයි මොකෙක් හරි මුහුදු ජීවියෙක් කියලා නම් මම දන්නවා. මං අල්ලන්නේ කියලා හැදුවේ. හැබැයි ඉතින් මෙන්න මේ වගේ මුහුදු රැල්ල ඇවිල්ලා මගේ දර්ශනපතේ බොඳ විලා ගියා. දෙපාරක් තුන් පාරක් try කරා දර්ශනපතේ බොඳ වෙච්ච හින්දා මං ඊට පස්සේ පාඩුවේ හිටියා. ඉතින් මේ දෙන්නගේ වැඩේ ෆොටෝ ගන්නවා. මෙයාගේ වැඩේ ෆොටෝ ගන්නවා. මෙන්න මේකස්සේ කකුළු පැටියෙක් හිටියා. මම මෙයාව තමයි ගන්න try කරන්නේ. අපිට හැමතැනම කකුළු හිටියට මේ වගේ අස්සේ ඉන්න කකුලක් හොයාගන්න අමාරුයිනේ. අමාරු නෑ ඉන්නවා. වීඩියෝ කරගන්න අමාරුයි. මට නම් අමාරුයි. ඔයගලන්ට අමාරුද නැද්ද දන්නේ නැහැ. ඊපස්සේ එයා ගියා. ඉතින් අපි එතන බීච් එක ඔක්කොම අපි එතන එන්ජොයි කරලා ඉවරලා අපි එතන ඊට පස්සේ ආවේ අපේ ලන්ච් එක ගන්න. හැබැයි ඉතින් අපි ලන්ච් එක ගන්න කියලා එනකොට එතන උදේ වෙලාව 10:00 වගේ. ඉතින් අපි එතනින් ලන්ච් එක රෙඩි කරන්න කියලා අපි මේ වෙලාවට එන්නම් කියලා අපි ආයි පොඩ්ඩක් පොඩි වටයක් දාලා එන්න කියලා ගියා. අපි බලමු පොඩ්ඩක් ඒක. මෙතන තමයි අපිට ලන්ච් එක ලෑස්ති කරන්න කියලා කිව්වේ. ඉතින් මෙයාලා ලන්ච් එක ලෑස්ති කරනකම් අපි පොඩ්ඩක් ගාලු කොටුව පැත්තට යන්න කියලා තමයි හැදුවේ. එහෙනම් අපි ඒ පැත්තට ගිහිල්ලෙමු.
ඉතින් මේ අපේ අම්මා කොහෙද මේ රින්ගන්නේ? අනේ මන්ද එයාටත් වලවල් පේන්න බෑ. ASCII රින්ගනවා හැමතිස්සෙම. මේ අපි ඉතින් ආවා ගාලු කොටුව පැත්තට. එතන චර්ච් එකක් තිබ්බා. ඉතින් අපේ අම්මට චර්ච් එකට පොඩ්ඩක් යන්න ඕනේ කියලා කිව්වා. ඉතින් මං හිතන්නේ මේ ඒ කාලේ මැරිච්ච සුද්දන්ගේ සොහොන් වල අර මොනවද ඒවා වෙන්නේ? ඉතින් මම දන්නේ නැහැ මොකක්ද ඒකට කියන්නේ කියලා. හැබැයි ඒවා වෙන්නේ නැති කියලා මම හිතනවා. මෙතන චර්ච් දෙකක් තිබ්බා. මේ එකක් අපි අනිත් එකටත් යනවා. ඒකත් අපි බලමු. ඊට පස්සේ මෙහෙම මම ආවා මෙතන තිබ්බා මියුසියම් එකක් වගේ. පරණ බෝට්ටුව නම් ඒ වගේ තියෙන. මම නම් මේ මියුසියම් එකට ෆස්ට් ටයිම් ආවේ මෙතන. ඉතින් අපි ඒක ඇතුළට ගිහිල්ලත් බලමු. මේකේ ඇතුල් වෙනකොටම තිබ්බේ මෙන්න මේක. මෙන්න මේ නැව දකින්නකොට මට මතක් වෙන්නේ Assassin's Creed Black Flag ගේම් එක. ගේම්ස් ගහපු අය දන්නවා. ඒකේ මුලින්ම හම්බ වෙන නැවත් මේ වගේම තමයි. අපි චර්ච් එක ඔක්කොම බලලා එහෙමම ගාලු කොටුව පොඩ්ඩක් බලන්න ආවා. ඉතින් මෙතනින් පස්සේ අද දවසේ vlog එක මෙතනින් ඉවර වෙනවා. මේ වීඩියෝ එක මම එන්ඩ් කරනවා. ඊට පස්සේ අපි මෙතන බලලා අපි එහෙමම ආයේ ගෙදර ආවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලෝ හැමෝටම ජයින් ජයම වේවා.